අද අපි පැල ඩිස්පැච් කරන දවස නෙවෙයි වුණත් ඔන්න අඟහරුවාදා ලිස්ට් එකෙන් ඕඩර්ස් කීපයක්ම ඉතුරු වුණා අපිට අද ඩිස්පැච් කරන්න. ඉතින් මේ ඕඩර්ස් ටික මම ඔක්කොම එකට තමයි ඔයාලට පෙන්නන්නේ. මොකද ඉන්ඩිවිජුවල් වීඩියෝස් ගන්න මට අද ටයිම් එක මදි. මේ ඕඩර්ස් ටික ඔක්කොම යන්නේ අතුරුගිරිය, බොරැල්ල, බොරලැස්ගමුව, කඩුවෙල, ගම්පහ ඒ වගේම කොළඹ පහ කියන ප්‍රදේශවලට. මේ ගස් ටික අපිට අඟහරුවාදා දාන්න නැතුව ඉතුරු කරගත්ත හේතුව තමයි මේ ලොකු පීදුන ගස් පැක් කරන්න ටිකක් වෙලාව යනවා. ඒ වගේම ඒකට ලොකු ඇරේන්ජ්මන්ට් එකක් තියෙනවා. හොඳට රැපින් එක කරන්න ඕන නිසා ඒක සේෆ්ටි ගොඩාක් සේෆ්ටි යවන්න ඕනේ මේ ලොකු පැල. ඒක නිසා අපිට ටිකක් වෙලාව ගත වෙනවා. ඉතින් ඒක නිසා මේ ලොකු පීදුන දෙළුම් ගස්, වරකා ගස්, සීනි අනෝත ගස්, ඒ වගේම ගෙඩිත් එක්කම තිබුණ ඇපල් මසන් ගස් ටික ඔන්න අද තමයි මේ විදිහට ඩිලිවර් කම්පැනි එකට මම හෑන්ඩ් ඕවර් කළේ. ගොඩාක් ක්ලයන්ට්ස්ලා අහනවා සාමාන්‍යයෙන් අඩි 4-5 උස ගස් අපිට ඩිලිවර් කම්පැනි එකක් කරහා ඩිලිවර් කරගන්න පුළුවන්ද කියලා. ඔව්වනේ අපි අඩි 10, 12, 15 ගස් පවා ඩිලිවර් කම්පැනි එකෙන් යවලා තියෙනවා කිසිම ඩැමේජ් එකක් නැතුව. වෙහිකල් එකක් ඇරේන්ජ් කරලා ලොකු වියදමක් දරලා ප්ලාන්ට්ස් ගෙනියනවට වඩා ඇත්තටම හොඳට පැක් කරලා සේෆ්ටි විදිහට ඩිලිවර් කම්පැනි එකට හෑන්ඩ් ඕවර් කරාම එයාලා පොඩි මුදලකට අපේ ඩෝර් ස්ටෙප් එකටම මේ ප්ලාන්ට්ස් ඩිලිවර් කරනවා. හැබැයි අපි හොඳට පැකින් එක රැපින් එක කරන්න ඕනේ. 0.71 197 99 81 0.70 419 89 76 WhatsApp වගේම නෝමලුත් මේ නම්බර්ස් දෙකටම ඔයාලට කතා කරන්න පුළුවන්. ඉතින් WhatsApp messages වලට රිප්ලයි නෑ කියලා කියන්න එපා. මොකද මේ දවස්වල පැය භාගයක් විතර යනකොට මැසේජ් 700-800ක් එනවා මට රිප්ලයි කරගන්න බැරි තරම්. එතකොට ඒ අතරතුරේදී කෝල්ස් උත් ආපුවාම තව චුට්ටක් වැඩේ ඩිලේ වෙනවා. මොකද ඕඩර් එකක් දානකොට ගොඩාක් ඩීටේල්ස් අපි ක්ලයන්ට්ස්ලට දෙන්න ඕන නිසා. අද දවසෙත් ඩිස්පැච් වීඩියෝස් ටික ඔක්කොම ඔයාලට අරන් ඇවිල්ලා ඉවර කරනවා කියලා හිතුවට ඉතින් ටයිම් මදි වුණා. මැසේජ් ටික බලලා රිප්ලයි කරලා ඕඩර්ස් ටික හෑන්ඩ් ඕවර් කරලා ඉවර වෙනකොට හවස් වෙලා. ඉතින් ඊතර වීඩියෝස් ටික ඔක්කොම ඔන්න හෙට අරන් එන බලාපොරොත්තුෙන් අද මේ වීඩියෝ එකෙන් මං නවතිනවා. තවත් අලුත් ප්ලාන්ට්ස් වර්ග කීපයක්ම තියෙනවා මේ සතියේ ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්න. ඉතින් අපි ඒ වීඩියෝස් එක්ක හෙට ඉඳන් අද හවස ඉඳන් හරි හම්බෙමු. ස්තුතියි මාව බලන් හිටියට වගේම අහන් හිටියට.